ඔබ වෙත ගෙනීමේ සාදර අනුග්‍රහය. Best Life International Private Limited. හිතවතුනි වෙසක් සමය කියලා කියන්නේ ආමිස ප්‍රතිපත්ති පූජාවලට අපි වැඩි අවස්ථාවක් ලබා දෙන කාලයක්නේ. අපිට ඒ වෙනුවෙන් වැඩි වැඩියෙන් නැඹුරු වෙන්න මේ කාලය යලි යලි මතක් කරනවා. ඉතින් සාමාන්‍යයෙන් ආගම් ભેදයකින් තොරව ඕන කෙනෙක් මේ කාරණාවට එකතු වෙනවා. අපි සූදානම් වෙන්නේ ආයතනයක් විදිහට ගත්තහම මේ වකවානුව තුළ යම්කිසි විශාල දායකත්වයක් ලබා දෙන්න සූදානම් වෙන කාරණාවක් ගැන කතා කරන්න. ඒ වෙනුවෙන් අපි දෙදෙනෙක් අපේ නුගසෙවන මැදිරියට කැඳවගත්තා. මගේ ළඟින්ම ඉන්නේ බෙස්ට් ලයිෆ් ආයතනයේ නිර්මාතෘ සභාපති දේශමාන ආචාර්ය කලාකීර්ති ශ්‍රී දමින්ද උපාලි ප්‍රනාන්දු මහතා. එහයින් ඉන්නේ ජීවන ලංකා සංවර්ධන පදනමේ ජාතික සංවිධායක සහ බෙස්ට් ලයිෆ් ආයතනයේ උපදේශක ආචාර්ය ජයනාත් හින්කෙන්ද මහතා. දෙදෙනාම පිළිගන්නවා නුගසෙවන්නට ආයිබෝවන්. ආයිබෝවන්. මම හින්කෙන්ද මහතාගෙන් කතාව ආරම්භ කරන්න ඕනේ කියලා හිතුවා. දඹදිව වෙසක් උත්සවය දැන් අපිට ටිකක් පූර්ව ප්‍රචාරක පාඨවලින් එහෙම අපි දැන් ටිකක් දැනුවත්. දැන් මේකේ විශේෂත්වය මොකක්ද කියනක ඔබෙන් දැනගන්නට හිතුණා. එතනින් ප්‍රවේශයක් ලබා ගමුද? හොඳයි. බොහොම ස්තුතියි අතලා. මේ සුවිශේෂත්වයක් උසුලන්න කාරණා කීපයක් තියෙනවා දඹදිව වෙසක් උත්සවයක් පැවැත්වීම. එකක් ජාතික සහ අන්තර්ජාතික වශයෙන්. අනිත් එක අධ්‍යාපනික වශයෙන්. ඒ වගේම සංස්කෘතික වශයෙන්. මේ කාරණා තුනක් ඔස්සේ බැලුවාම මේ වෙසක් උත්සවය ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ජාතික සහ අන්තර්ජාතික වශයෙන් කිව්වහම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතා වෙසක් උත්සවයක් හැටියට තමයි අපි මේ බුද්ධාංජලි සිරි බුද්ධගයා වන්දනා මේ වෙසක් උත්සවයේ බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් ආයතනය සහ ජාතික රූප වාහිනී සංස්ථාවේ කාබද්දෝ සිද්ධ කරන්නේ. එතකොට මේක ජාතික අන්තර්ජාතික වශයෙන් වැදගත් වෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය කවදාවත් බිඳින්න බැරි සම්බන්ධතාවයක්. නොබින්දින ඉතිහාසයකට නෑකම් කියනවා. බුදුහාමුදුරුවෝ තුන්වරක් ලංකාවට වැඩම කරලා තියෙනවා කියන එක අපේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. සාක්ෂි තියෙනවා. ඒ වගේම මිහිඳු හාමුදුරුවෝ ලංකාවට බුදුදහම රැගෙන ආවා ධර්මාශෝක රජතුමාගේ කාලේ. ඒ කාලේ අපේ රටේ රජතුමා රාජාභිෂේක කළා කියන එක ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම වර්තමානයේ ගත්තත් ජාතීන් අතර සම්බන්ධතාවය බලනකොට ජාත්‍යන්තර සම්බන්ධතාවය බලනකොට ඉතාමත්ම ළඟ සම්බන්ධතාවයක් තමයි මේ රටවල් දෙක අතර තියෙන්නේ. ඉතින් මේ රටවල් දෙක අතර සම්බන්ධතාවය වැඩි කරන්න, තහවුර කරන්න, තීව්‍ර කරන්න මේ උත්සවයේ ඉතාමත්ම අන්තර්ජාතික වශයෙන්, ජාතික වශයෙන් වැදගත් වෙනවා. අනිත් කාරණය තමයි අධ්‍යාපනික වශයෙන් කියලා කිව්වේ අපේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ අමතලා වරක කියනවා ආනන්ද මගේ සිව්වණක් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස තමන්ගේ මේ ජීවිතයේදී වැඳ නමස්කාර කරලා සංවේගය ඇති කරගන්න පුළුවන් ස්ථාන 4ක් ගැන. ඉන් පළවෙනි ස්ථානය තමයි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ උපත ලැබූ ස්ථානය. දෙවෙනි ස්ථානය තමයි බුද්ධත්වයේ ලැබූ මේ බුද්ධගයා පුදබිම. තුන්වෙනි ස්ථානය තමයි බුදුන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව පවත්වපු ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරපු ස්ථානය. ඊළඟ ස්ථානය තමයි බුදුන් වහන්සේ පිරිනුවම් පෑ ස්ථානය. ඉතින් බුද්ධත්වයට පත් වුණු මේ ස්ථානය අධ්‍යාපනික වශයෙන් ඒ වගේම ලෝකයේ ඉතිහාසයේ වශයෙන් ගත්තාම ලෝකයේ ඉතිහාසය ගැන විමර්ශනය කරනකොට බුද්ධගයාව කියලා කියන්නේ යුනෙස්කෝ ආයතනය ලෝක උරුමයේ හැටියට නම් කරලා තියෙන ස්ථානයක්. ලෝකයටම උරුම සියලු සංස්කෘතීන්ට ඒ වගේම සියලු ජාතීන්ට උරුමකම් කියන්න පුළුවන් තැනක්. ඒ හැම කෙනෙක්ම කතා බහට ලක් වෙච්ච තැනක් බුද්ධගයාව කියලා කියන්නේ. කකුසඳ කෝණාගම කාශ්‍යප සහ ගෞතම කියන බුදුරුන් 4 දෙනෙක් ඒ වජ්‍රාසනය මත ඉඳගෙන ඒ බුද්ධත්වයට පත් වුණු ඉතාමත්ව සුවිශේෂ තැනක්. ඒ වගේම විශ්වයේ විවිධ බලවේග එකතු වෙන තැනක්. ඉතින් ඒ වගේ ස්ථානයක ඉඳගෙන හින්කෙන්ද මහතා පුංචි බාධාවක් අපිට අවස්ථාව දෙන්න වෙලා බලන ප්‍රධාන පාලක මැදිරියට අවස්ථාව. හින්කෙන්ද මත මේ එක කාරණාවක් නෙමෙයි කාරණා කීපයක් නිසා දඹදිව උත්සවය විශේෂ වෙනවා නේද? සුවිශේෂී වෙනවා. දමින්ද මහතා දැන් ඔබ ආයතනය විදිහට අපි ආයතනයේ පැත්තෙන් කතා කළොත් පසුගිය කාලය පුරා විවිධ ආගමික උත්සවවලදී ඒවා උත්කර්ෂවත් විදිහට සමරන්න මැදිහත් වීමක් ලබා දෙන්න ආයතනයක් විදිහට දායක වෙනවා. අපි මේ අවස්ථාවත් මතක් කළොත් සුබ උදෑසනක් අචලා. ඇත්තටම බෙස්ට් ලයිෆ් ආයතනය
ආර්ථික වගේම ආධ්‍යාත්මික දියුණුව සම්බන්ධයෙන්ුත් අපේ ජනතාවත් එක්ක බෙදා හදා ගන්න කටයුතු කරන ආයතනයක්. ඉතින් ඒ නිසා අපිට පහුගිය වකවානුවේදී අවස්ථාව ලැබුණා අපේ ආයතනයේ සියලු සේවක මණ්ඩලය ඒ වගේම අපිත් එක්ක ලංකා පුරා විසිරී පැතිරී සිටින අපේ බෙස් ලයිෆ් ශ්‍රම බලකායත් එක්ක එකතු වෙලා මහා දැවැන්ත ගණේ පුණ්‍ය කර්ම රාශියක් සිදු කරන්න. ඒ අතර ප්‍රමුඛ වෙනවා අපේ මේ වසරේ ජනවාරි මාසේ සෝමාවතී මහා චෛත්‍යාරාධ්‍යානන් වහන්සේ අභියස අපි පැවැත්වුව මහා පළතුරු පූජාවක්. මං හිතන්නේ ඒකට අපිට අවවාද අනුශාසනා දුන්නේ පහමුණේ නායක හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ ප්‍රකාශ කරා උන්වහන්සේගේ ජීවිතයේ දැකපු සුවිශේෂම පූජාව කියන එක. ඉතින් අපි බලාපොරොත්තු වුණේ 20000ක් විතර පිරිසක් ඒ පින්කමට අපිත් එක්ක ඒකාත්මික වෙයි කියලා. ඒත් ලක්ෂයකට අධික පිරිසක් ලංකාව පුරා අපිත් එක්ක විසිරී පැතිරී සිටින පිරිසක් අපිත් එක්ක ඒක රාශී වුණා. ඉතින් ඒක සුවිශේෂ මතකයේ රැඳෙන පුණ්‍ය කර්මයක් බවට පත් වුණා. ඒ වගේම අපි පහුගිය වසරේ ලංකාව කර්මයක් බවට පත් වුණා. ඒ වගේම අපි පහුගිය වසරේ ලංකාව පුරා සිටින මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝගත දක්ෂිනාවක් අපිට සිදු කරන්න පුළුවන් වුණා. යතිවර ගුණ සැමරුම හැටියට තමයි අපි නම් කරේ. ඒකට හේතුව තමයි අපිට මඟ පෙන්නපු යතිවරයන්න් වහන්සේලාට දානමය පින්කමක් කරලා පුණ්‍ය අනුමෝදනා කිරීම. ඉතින් ඒකත් සුවිශේෂ පුණ්‍ය කර්මයක්. ඒ වගේම අපි රුවන්වැලි මහා සෑ වන්දනාව කියලා පින්කමක් කරා. ඒ වගේම අපි මයංගන සෑරඳුන් අභියස 20000කට අධික පිරිසක් එක්ක පුණ්‍ය කර්මයක් කරා. අචල අපි මේක තුලින් බලාපොරොත්තු වෙන්නේ ආර්ථික සංවර්ධනයක් ලබා ගන්න නම් අපි ආධ්‍යාත්මික සංවර්ධනයක් ලබා ගත යුතුයි. ඒ නිසා අපි හැම විටම අපි උත්සාහ කරනවා ආධ්‍යාත්මික සංවර්ධනයක් සමග ආගම කුමක් වුණත්, ජාතිය කුමක් වුණත් ආධ්‍යාත්මික සංවර්ධනයෙන් තොරව තමන්ගේ ජීවිතේ සංවර්ධනයක් වෙන්නේ නැහැ කියන කාරණේ අපි නිරන්තරයෙන් පෙන්වලා දෙන්න බෑ. සංවර්ධනයක් වෙන්නේ නැහැ කියන කාරණේ අපි නිරන්තරයෙන් පෙන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි අපිට එවැනි පුණ්‍ය කර්ම කරන්න ශක්තිය ධෛර්යය ලැබුණේ. ඉතින් මං හිතන්නේ ඒක මගේ ශක්තියක් නෙමෙයි. අපි වටා එකතු වෙලා ඉන්න මිනිසුන්ගේ සුවිශේෂ හැකියාව, දායකත්වය, කාලය, ශ්‍රමය ඒ සියල්ල කැපකිරීමේ ප්‍රතිඵලය තමයි එම උත්සව සාර්ථක වුණේ. ඉතින් ඒ ඔක්කොටමත් වඩා සුවිශේෂ පින්කමක් අපි මෙවර ජාතික රූපවාහිනී ආයතනයත් එක්ක මං හිතන්නේ ලංකාවේ ජනතාවත් එක්ක එදා මෙදා තුර අපිට මතකයේ තියෙන හැමදාම ජනතාවත් එක්ක හිටපු ආයතනය තමයි ජාතික රූපවාහිනිය. මිනිසුන් සමග සැපතෙදී, විපතෙදී, උත්සවයේදී හැම ආගමක් එක්කම ජාතික රූපවාහිනිය හිටියේ. ඉතින් මං හිතන්නේ මේ අවස්ථාව ජාත්‍යන්තර පින්කමක් අපිට කරන්න ජාතික රූපවාහිනිය ආයතනයත් එක්ක අත්වැල් බැඳ ගන්න ලැබීමම සුවිශේෂ අවස්ථාවක් කියලා මං හිතනවා මේ අවස්ථාව. 2560 වන සම්බුද්ධත්ව ජයන්තියට තමයි අපි මේ පිළිවෙතින් පිළිගැසෙන හිතවතුනි. හින්කන්ද මහතා දැන් මේ වගේ පින්කමක් සංවිධානය කරද්දී දැන් හෙට නෙමෙයි අනිද්දා දවස වෙනකොට මේ කටයුතු සම්පූර්ණ නිමවටපත් වෙන්න එපා. ඒ කියන්නේ සංවිධානය වෙන කටයුතු කොහොමද දැන් සංවිධාන කටයුතු වල තත්වය? ඔව් දැන් ඉතාමත්ම හොඳින් පින්කම සංවිධානය වෙලා තිබෙනවා. අපි ඇත්තටම මේ පින්කම පිළිබඳ අරමුණ අපේ බෙස් ලයිෆ් ඉන්ටර්නැෂනල් ආයතනයේ ගරු සභාපති දමින්දුපාලි මැතිතුමත් සමග අපි සාකච්ඡා කරලා දැන් අවුරුද්දකට ඉතුරුද්දී අපි මේ අදහස මේ බීජයයි මේ සිතුවිල්ල අපේ හිතේ තිබුණා. අපි මේ දඹදිව මේ වගේ වෙසක් උත්සවයක් කරන්න ඕන මේක ඉතාමත්ම වටින පින්කමක් කියලා. ඉතින් අපි රජයත් එක්ක කතා කළා විශේෂයෙන්ම අපිට අකුරේටිය නන්ද හාමුදුරුවෝ, පහමුණේ සුමංගල නායක හාමුදුරුවෝ අපි අමු වෙලා කතා කළාම උන්වහන්සේ කිව්වා මේකට හොඳම කෙනා තමයි දැන් සම්බන්ධ කරගන්න තියෙන්නේ අපේ ගයන්ත කරුණාතිලක ඇමතුමා, ජනමාධ්‍ය ඇමතුමා. ඉතින් අපි එතුමාට ආරාධනා කළාම එතුමා බොහෝම කැමැත්තෙන් මේ පින්කම් ජනමාධ්‍ය ඇමතුමා. ඉතින් අපි එතුමාට ආරාධනා කළාම එතුමා බොහෝම කැමැත්තෙන් මේ පින්කම් බාරගත්තා. බාර අරගෙන මාධ්‍ය ආයතන වලට කිව්වා මේකට සම්බන්ධ වෙන්න කියලා. එතකොට ජාතික රූපවාහිනී සංස්ථාවේ කරු සභාපති රවි ජයවර්ධන මැතිතුමා මගේ පිටරේක් එතුමාට කතා කරලා කිව්වා මේක සංවිධානය කරන්න රවි මේක හොඳ වැඩසටහනක් කියලා. එතකොට රූපවාහිනී සංස්ථාවත් මේ වැඩසටහන සංවිධානය කරගෙන ඉදිරියට ඇවිල්ලා හිටියා. අපි බලනකොට මේ පාරවල් දෙකකට ඇවිල්ලා එකට එකතු වුණා අන්තිමට.
ඉතින් අපි ගොඩක් සතුටු වෙනවා ජාතික රූපවාහිනී සංස්ථාව සමග ඒකාබද්ධ වෙන්න ලැබීම ගැන. මොකද නැත්තම් මේ වගේ වැඩසටහනක් ජාත්‍යන්තරින් ඉඳලා ලංකාවට දෙන්න සමත් ආයතන ගොඩක් අඩුයි. ඉතින් ජාතික රූපවාහිනිය කියන්නේ හැමදාම මේ වගේ වැඩසටහන් වලදී බොහොම ඉදිරියෙන් හිටපු ආයතනයක්. අපි ආරාධනා කරනවා ලංකාවේ ලක්වැසි බෞද්ධ ජනතාවට අපිත් තමග එකතු වෙන්න කියලාත් මේ අවස්ථාවේ. ඉතින් අපිට මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමා අනුරාධ ජයරත්න ඇමතුමාගෙන් සහයෝගය ලැබුණා. ඒ වගේම ගයන්ත කරුණාතිලක ඇමතුමා, ඒ වගේම බුද්ධ ශාසන සාධිකරණ අමාත්‍යාංශ මේ සියලු ආයතන සමග ඒකාබද්ධ වෙලා ජනාධිපතිතුමාගේ මැතිතුමාගේ ආශිර්වාදය ඇතුව ඇත්තටම ඉන්දු ශ්‍රී ලංකාබද්ධ වෙලා ජනාධිපතිතුමාගේ මැතිතුමාගේ ආශිර්වාදය ඇතුව ඇත්තටම ඉන්දු ශ්‍රී ලංකා සහයෝගිතා විසක් උත්සවයක් බවට මේක පරිවර්තනය කරගන්න ලැබීම ගැන අපි ගොඩක් සතුටු වෙනවා. මේ වෙනකොට වන්දනාවේ ගිහිල්ලා අපි බැතිමතුන් 800ක් විතර දැන් මේ වෙනකොට ඉන්දියාවේ ඉන්නවා මේ පින්කමට සම්බන්ධ වෙන්නේ. හින්කෙන්ද මහත්තයා දැන් ඔහොම කතා කරද්දි කෙනෙක්ට හිතන්න පුළුවන් ඒ කියන්නේ මේක ලොකු පින්කමක්. හැබැයි හරි සරලව පහසුවෙන් මේ දේ සංවිධානය කළාද කියලා. අභියෝග තිබ්බේ නැද්ද ජය ගන්න? අභියෝග තිබුණා. අපේ දමින්දුපාලි මැතිතුමා අභියෝග වලට තමයි කැමති. අපි ආයතනයේට උපදෙස් දෙනකොට ඇත්තම එතුමා අභියෝගාත්මක දෙයක් දැන් එනකොට කතා කරගාවේ දැන් වෙසක් කලාපයක් වගේ තොරණක් පෙන්වන එක අපිට සාමාන්‍ය දෙයක්. එතකොට මේ බුද්ධ ගයාව වගේ ස්ථානයක මම හිතන්නේ මුළු ලෝකෙම බෞද්ධ ජනතාව වෙසක් උත්සවයේ බුදුහාමුදුරුවෝ කියව ගමන් මතක් වෙන්නේ බුද්ධ ගයාව. ඉතින් මම හිතනවා මේක මේ ලංකාවේ ආයතන නෙමෙයි අන්තර්ජාතිකවත්. ජාත්‍යන්තර වශයෙන් මේක ප්‍රචාරය කරන්න පුළුවන් වැඩසටහනක් බවට පත් වෙනවා උත්සවයක් බවට. මොකද හේතුව මේ ලිකම්ම පින්කමක් නෙමෙයි මෙතනිය මේක. මම හිතනවා මේක මේ අපි අර කරන සියලුම පූජාවේදී ඒ සංස්කෘතිකාංගයන් සියල්ල මේක ඇතුළත් කරලා තියෙනවා. ඒවා ඒ විදිහට මේ පවතින ඒ සංස්කෘතිකාංගයන් සියල්ල මේක ඇතුළත් කරලා තියෙනවා. ඒවා ඒ විදිහට මේ පවතින පාරම්පරික සාම්ප්‍රදායික ක්‍රමයටම කරනවා. ඒක ජාතික රූපවාහිනිය දැක ගන්න අපේ ලංකාවේ ජනතාවට ලබා දීම පිළිබඳව. අපි ජාතික රූපවාහිනියට ගායන්ත කන්නාතලේ ගමතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. අභියෝග තිබුණා රස්නේ ඉන්දියාවේ යන්න බෑ වීසා දෙන්න විදියක් නැහැ යන්න ක්‍රමයක් නැහැ මේක නවත්තන්න කියලා ලොකු ප්‍රශ්න තිබුණා අපිට. හොඳ අවස්ථාවක්. අන්තිම මොහොතේ අපිට වීසා ලැබෙන්නේ නැතුව තිබිලා මේ දඹදිව යන්න තැනක ඇහිල්ලා ඉඳද්දි තමයි රෑ 7-8ට වීසා හම්බුනේ. ඒ අභියෝග ජයගෙන තමයි අභියෝග ජය අරගෙන අපි මේ තැනට ඇවිත් තින්නේ. දමින්ද මහතා දැන් ආයතනයේ සංවිධානය කරන මේ පුණ්‍ය කටයුතු වලට පුණ්‍ය කර්ම වලට ජනතාව විශාල වශයෙන් එකතු වෙනවා. ඔවුන් පිළිගන්නවා. මොකද ඒ ගැන හිතෙන්නේ ඔබට? අචලා අපේ ව්‍යාපාර කටයුත්ත ජනතාවත් එක්ක කරන ව්‍යාපාරයක්. අපි විශ්වාස කරන දෙයක් තමයි මේ ලෝකේ වඩාම වටිනා වස්තුව තමයි මිනිසා. මොකද ඔවුන් සතු තියෙන හැකියාව ඒක කාටවත් ගණනය කරන්න බෑ. නිසා අපේ ව්‍යාපෘතිය තුළින් අපි උත්සාහ කරනවා ඒ සැඟවී ඇති විභව ශක්තිය ඇති තරුණ පිරිස් ජනතාවට ඒක රාශී කරලා උන්ට ඒ ශක්තියට සාධාරණ යමක් ලැබෙන ආකාරයේ වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ජනතාව දන්නවා අපිත් එක්ක ඒක රාශී වෙලා ඉන්න අය දන්නවා අපේ ආයතනයේ යම්කිසි උත්සවයක් හෝ පින්කමක් සංවිධානය කරොත් ඒකේ වෙන පරමාර්ථ මුකුත් නැහැ. ඒකේ තියෙන පරමාර්ථය ඔවුන් නගා සිටවීම සහ හැමගේම ශක්තිය එකතු කර ගැනීම කියන කාරණේ නිසා එය දන්නවා හොඳම වැඩසටහනක් ලබා ගන්න පුළුවන් අත්විඳින්න පුළුවන් හොඳම ප්‍රතිඵලයක් ගන්න පුළුවන් කියන එක ඒ විශ්වාසය නිසා ඒක රාශී වෙනවා ඕනම කටයුත්තකට අපි වටා එක් රැස් වෙන රට පුරා විසිරුණු අලවි බලකායක් අපි සතුව ඉන්න. ඉතින් ඇත්තටම මම ආඩම්බර වෙන්නේ ඒ ගැනයි මම සතුටු වෙන්නේ ඒ ගැනයි ඒ අය දියුණු වීම තමයි අපේ ආයතනයේ දියුණුව. නිසා මට මතක් වෙනවා මඩියේ පඤ්ඤාසීහ නායක හමුදුරුව ප්‍රකාශ කරේ මිනිසා හදා රට හදමු කියන තේමා පාඩේ. ඉතින් අපි ඇත්තටම මේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඒ වගේම සියලුම ආගමික නායකයන්ගේ මඟ පෙන්වීම මත තමයි අපේ දිවි පැවැත්ම අපි සකස් කරගෙන තියෙන්නේ. අපි අනිත් අයට ඒක ආදර්ශයෙන් පෙන්වනවා. ඒ අය ආදර්ශමත්ව ගමන් කරමින් තමන්ගේ ජීවිතය සංවර්ධනය කරගන්න කියලා. ඉතින් ඒක එක කොටසක් තමයි මේ පින්කම්. මට පුංචි අවස්ථාවක් ඔබෙන් අවශ්‍ය දැනගන්න. දැන් ජාතික නාලිකාවත් එක්ක දඹදිව වන්දනාවට එකතු වෙන්න ආයතනයක් විදිහට ඔබට ලැබෙනවානේ. ඒ දැනෙන සතුට වචන වලට හරවන්න පුංචි අවස්ථාවක් දෙනවා මම ඔබට. ඉතා කෙටියෙන්. ඔව්. ඇත්තටම දැන් අපේ ආයතනය ගත්තොත් අපිට පිරිස ඒකරාශී කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඒ පින්කම් එහෙම නැත්නම් ඒ සුවිශේෂ කටයුතු ජනතාවට ළඟා කිරීමේ හැකියාව අපිට නැහැ. මම හිතන්නේ ඒ සම්බන්ධව ලංකාවේ ඉන්න සුවිශේෂ
එකම සමහර වෙලාවට ආයතනය කියලා කියන්න පුළුවන් ජාතික රූපවාහිනිය. මොකද ඒකට ලොකු සක්්‍යතාවයක් තියෙනවනේ, ලොකු පරිචයක් තියෙනවනේ, ලොකු පළපුරුද්දක් තියෙනවනේ. ඉතින් අවුරුදු 25කට පස්සේ මේ රූපවාහිනී සංස්ථාව නැත්නම් මේ ජාතික ආයතනයත් එක්ක අපිට එකතු වෙන්න ලැබීම අපේ වාසනාවක්. ඒ තුල තමයි මං හිතන්නේ මෙවර මේ අපේ කරන සුවිශේෂ ඉන්දු ලංකා මේ පින්කම මේ සත්කාරය ජනතාවට ඒකරාශී වෙන්න තියෙන සමන් ආදරයෙන් ආරාධනා කරනවා ජනතාවට රූපවාහිනිය වටා එක්රැස් වෙන්න. ඔබ හැම කෙනෙකුටම මං හිතන්නේ දඹදිව යන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒත් ඒක ප්‍රශ්නයක් නෑ. ජාතික රූපවාහිනිය හරහා ඔබට ඔබේ ගෙදරට ඔබේ ආලින්දයට මේ වැඩසටහන් සියල්ල ගෙන ඒවි. හොඳයි. ඒ අවස්ථාවට එකතු වෙන්න දයාවරබට අවස්ථාව තියෙනවා. වෙසක් කාලේ අපිට හොඳ පණිවිඩයක් ලැබුණේ. අපි මේ ගැන කතා කරන්න කැඳවගත්තේ බෙස්ට් ලයිෆ් ආයතනයේ නිර්මාතෘ සභාපති දේශමානාචාර්ය කලාකීර්ති ශ්‍රී දමින්ද උපාලි ප්‍රනාන්දු මහතා, ජීවන ලංකා සංවර්ධන පදනමේ සහ බෙස්ට් ලයිෆ් ආයතන උපදේශක ආචාර්ය ජයනාත් හින්කේන්ද මහතා. බොහොම ස්තුතියි දෙන පැමිණියාට. ඒ කටයුතු සාර්ථක වෙන්න කියලා අපිට සිතින් ප්‍රාර්ථනා කරනවා. ජාතික නාලිකාවත් එක්ක අතල් බැඳගෙන ඉන්නේ. බොහොම ස්තුතියි. ආයිබෝවන්. මෙම වැඩසටහන ඔබ වෙත ගෙනීමේ සාදර අනුග්‍රහය Best Life International Private Limited. Best Life International Private Limited.